Hi කොහමද? Welcome back to my YouTube channel. අද අපි යනවා දන්සල් වඳින්න. අද දන්සල් වඳින්න පුළුවන් වේද මොනවද වෙන්නේ කියලා බලන්න දිගටම එකතු වෙලා ඉන්න. යාළුවෝ වගේත් දන්සලක් දෙනවා පාන් දන්සලක්. ඉතින් එතනටත් ගිහිල්ලා ඒගොල්ලොන්ටත් උදව් කරලා තමයි අපි ඊට පස්සේ ගියේ. අපි දන්සල් වඳින්න. ඉතින් හරිම සතුටුයි. හරිම පිරිසිදුව හැමදේම මේගොල්ලෝ ලස්සනට කරනවා. පළවෙනි දන්සල නම් හම්බුණා බෙලිමල්. මේක සුප් දන්සලක්. ඊළඟට අපිට හම්බුනේ කිරිකෝපි බිස්කට් දන්සල. මාර්ම රසයි මේක නම්. මොනවා? අපි කිරිකෝපි බිව්වා. ඉතර නැගුණේ වාරම බලු වැඩක් මේ අපි මාව මග දාලා ගියේ අවිෂ්ක මේ සෞදන්සලේ මාව පොලිමට මගින් දාලා දිවියෙන් ගියා යා. ඇත්තටම එතනට යනකොටම සෞදන්සල ඉවරයි. එච්චරට අපි හරිම වාසනාවන්තයි කියලා වැඩක් නැහැ. කතා කරලා වැඩක් නැහැ. මේක නම් මේ ගත්ත එකක් කළුතර බෝධිය ළඟින් ගත්තේ. මේ දන්සලත් බෙලිමල් මේකත් දීවා. අපි යනකොට පෙරහැරක් තිබුණා. ඉතින් ඒකත් අපි බලාගෙනම ගියා. අපිට ඊළඟට හම්බුනේ සරුවත් දන්සලත්. ඒකත් හරිම රසයි. අපි ඒකත් බිව්වා. හවස 2-3ට ඉතින් මේ වගේ දෙයක් හම්බෙනවා කියන්නේ ඉතින් ගොඩක් වටිනවා. ඉතින් මගේ වීඩියෝස් බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. දිගටම ඉන්නවා. මම ලස්සන වීඩියෝස් ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. අර මල්ලි නටපුවා මට හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. එයා මම වීඩියෝ කරද්දී නටලා ඉවරයි. අපි ඊට පස්සේ ගියා බීච්. ඊට පස්සේ බොම්බයි මටයි ගත්තා. ඊට පස්සේ සොසේජස් බන් එකකුත් ගත්තා. අපිට බත් දන්සල් හම්බෙච්ච නැති නිසා පොඩ්ඩක් බඩගිනි. අපි දැන් කන්න ගන්න තමයි ලෑස්ති වුණේ. මොකද බත් දන්සල් ගොඩක් හම්බුණා. ඒවා පොලිම දිග වැඩි නිසා අපි හිතුවා ගන්නමයි කියලා කඩේකින් කන්න. අපි ඊට පස්සේ එතනින් ගත්ත චොකෝ බ්ලාස්ට් කියන මේ චොක්ලට් එක කප් එකකට එන්නේ. ඒකට කොත්තු අයිස් කියලාත් කට්ටිය කියනවා. ඒ බලමුද රසට කියලා. මේක තමයි අයිස් එක. අපි හිතපු තරම්ම දෙයක් තිබුණේ නැහැ. රුපියල් 1200ක් වගේ වුණේ මේක. එහෙම ලොකු රහකුත් නැහැ. කිට් කැට් ඒ රහ තමයි තියෙන්නේ. එහෙම ඉතින් නිකන් අයිස් එකක් කන එක ලාභයි කියලා මට හිතෙනවා මේකත් එක්ක බලනකොට. අපි ඊට පස්සේ මේ යන ගමන් අපි ඊට පස්සේ ගියේ හොරණ තොරණ බලන්න. තොරණ බලලා ඊට පස්සේ අපි යනවා මරු තැනකට. අපි එකත් බලමු. අපිට ඊට පස්සේ බෙලිමල් දන්සලක් හම්බුණා. බෙලිමලුත් බිව්වා. ඊට පස්සේ අපි ඊට පස්සේ ගියේ භූත ගුහාවක් බලන්න. බලමු මෙතන මොකද වෙන්නේ කියලා. ඒ වගේ සින්නල්ට අර එක්ක සැරේ කෑ ගහනවනේ මම. කොහොම හරි කියවෙන්නේ. අල්ලන්න එපා කි. ඉතින් බුදු ගහවත් බලලා ඉවරන් පස්සේ අපි කෙලින්ම ගියා ගෙදර. දැක්කනේ මට උනා බය කවුද කියලා. ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ.